ආයුබෝවන් බුද්ධිමත් ප්‍රේක්ෂකයිනි. ඔබ දන්නවා ඝන වස්තුවක් අපට ස්පර්ශ කරන්න පුළුවන්, ශක්තියින් ස්පර්ශ කර නොහැකි. උදාහරණයක් ඇටියට අයිස් කැටයක් අපිට අතර අරගෙන කරකෝලා බලන්න පුළුවන්, මන බර බලන්න පුළුවන්. නමුත් යම් වේලාවක් යද්දී පරිසරයේ අවට පරිසරයේ උෂ්ණත්වය අවශෝෂණය කරගෙන එය ජලය බයවට පත් වේ. එවිට එය ස්පර්ශ කළ හැකි වුවත් අපට පෙරලා හරවා බලන්න අයිස් කැටයක් ඝන අවස්ථාවේ තියෙන විට වගේ නොහැකි වේවි. ඝන, ද්‍රව, වායු කියන භෞතික අවස්ථා ඔබ පාසලේ ඉගෙන තියෙනවා. ශක්ති නිසා පදාර්ථත්, පදාර්ථ නිසා ශක්තියින් ඇති වෙන බව භෞතික විද්‍යාව හදාරන අප හොඳින් දන්නවා. කෙසේ හෝ ඒවා මේ අතර යම්කිසි හේයින් වර්ෂාවක් ඇති වුණොත් ඔබට දේ දුන්නක් හැටියට ජල වාෂ්ප දකින්න ලැබෙනවා. ඒ කියන්නේ අපිට ස්පර්ශ කළ යමක් ස්පර්ශ කළ හැක්කේ ලෝ එන්ට්‍රොපි එකක, එහෙම නැත්නම් weak nuclear force කියන අවස්ථාවකදී. කෙසේ හෝ වේවා ධන කිරණ නැත්නම් ගැමා රේස් ඒවා අපිට නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ යම්කිසි මාධ්‍යයක් කරා. අපිට මතක් වෙනවා ඒ පරීක්ෂණ, ධන කිරණ පරීක්ෂණය ටියුබ් එක තුල පවතින වායු අංශුන් හරහා තමයි අපිට දිලියුමක් ලෙසින් නිරීක්ෂණය කරන්න හැකි වෙන්නේ ධන කිරණ, ගමා කිරණ. ඒ වගේම තමයි ඔබට මතක ඇති ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක. කෙසේ හොයවා අද මට විශේෂයෙන්ම කතා කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ නියුරෝන සෛල හරහා අපේ චිත්තය නිර්මාණ ආකාරය පිළිබඳව සලකා බැලීමට. කලින් නිර්මාණය ගැන යම් දේවල් ඔබට සඳහන් කර තිබෙනවා. entanglement ඊට ප්‍රථම මා මතක් කළ යුතුයි. කලින් මට මම හිතන්නේ කියන්න අමතක වුණා. රසදිය ලෝහයක්වත් එය ගලා යන ස්වරූපයක පවතිනවා. එසේම එය වාෂ්පීකරණයටත් ලක් වෙනවා. ඒ වගේ හැමදේම ඡය වී යනවා. අපේගේ ශරීරයත් එලෙසමයි. ඔබ මිය ගිය විට ඔබගේ ශරීරය
ක්ෂය වී යනවා, කුණු වී යනවා, පසට එකතු වෙනවා. එවිට එම කම්පවුන්ඩ් රසායනික ද්‍රව්‍යයන්, මූල ද්‍රව්‍යයන් ශාක විසින් අවශෝෂණය කර ගන්නවා. කුඩා ජීවීන් එමෙන්ම පණුවන් වැනි. පණුව කිව්වහම මට මතක් වෙනවා, මම කලිනුත් කියලා ඇති, පණුවෙකු කපුටන් කාලා හරි කෙසේ හෝ ඇක්සිඩන්ට් එකකින් මොනවාම් විදිහකින් දෙකඩ වුණු විට සත්වයින් දෙදෙනෙකු ලෙස ඉදිරියට ගමන් කරනවා. යම් යම් හේතුන් නිසා වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. කොහොම හරි එම පසට එකතු වෙනවා. plants ශාකපත්‍ර හරහා ගස්වැල් herbs එම ශක්තිය පාවිච්චි කරනවා. එම ද්‍රව්‍යයන් පාවිච්චි කරලා සූර්ය ශක්තිය මගින් අපි කියන්නේ gives free energy. එමගින් ප්‍රභා සංශ්ලේෂණය යන ක්‍රියාවලිය හරහා ශක්තිය නිපදවා ගන්නවා ඉදිරි ප්‍රයෝජනට. සූර්යාලෝකය cosmic rays පාරජම්බූල කිරණ එනේ කිරණවල ශක්තියෙන් සිදුවන රසායනික ක්‍රියාවලියක් තුළින් තමා හරිතප්‍රද මගින් ඒවා නිෂ්පාදනය වෙන්නේ. කාබෝහයිඩ්‍රේට්ස් ආහාර ලෙසින් ඔබත් මාත් ඇතුළු සියලු සත්වයින්ගේ පරිභෝජනය සඳහා, ජීවිත පැවැත්ම සඳහා අපේ බුදුරජාණන් වහන්සේගේ වචන වලින්ම කියනවා නම් සංසාරේ. මම සිතන්නේ මෙතනදී ඒට තව දත්තයක්, ඩේටම් එකක් එක්විය යුතුව තිබෙනවා. එනම් පරිණාමය පිළිබඳ සංකල්පය. ඇත්තෙන් මේ සංකල්පයක් පමණක්ම නොවේ දැන්. ඒ යථාර්ථයක් ලෙසින් ඔප්පු කළ හැකිව තිබෙනවා. අපි ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරමු. මේ සියල්ල සලකා බැලුවට ඔබට සිතෙන්නේ නැද්ද බුද්ධ වචනේ සෑම කල්හිම විද්‍යාත්මකයා වසර 2560 ගණනකට ඉහතදී ප්‍රකාශිත කරනු දැනුම විද්‍යාඥයන් විසින් සොයාගනු ලබන්නේ. බුදුරසුන් විසින් වදාළ ත්‍රිලක්ෂණ අතුරින් වඩාත් වැදගත්ම ලක්ෂණය තමයි අනාත්ම ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ මම කියා නිත්‍ය පුද්ගලයෙක් භවයෙන් භවයට සැරිසරන ඒකීය ඒකාත්මික පුද්ගලයෙක් නැති බවනේ. විද්‍යාත්මක කන්සෙප්ට්ස් වලට අනුව වුණත් අපිට එය ඔප්පු කරගන්න පුළුවන් quantum entanglement ඒ සංකල්ප. ඊගාවට ධනරින එහෙම නැත්නම් ගුරුත්වජ ශක්තිය, ගුරුත්වාකර්ෂණය, polarity, එනම් positive negative bipolar systems, polarity. ඒ පිළිබඳව අපි ඉදිරියට කතා කරමු. මම හිතන්නේ අද මේ සාකච්ඡාව ඉදිරියට ගෙන ගියොත් වීඩියෝ එක
දීර්ඝ වෙන නිසා කවුරුත් බලන එක නැහැ. ඒ නිසා මම දැන් නිහඬ වෙන්නම්. සුබ දවසක්.